ළමයි මිනිස්සුන්ට ආයුෂ තියෙන්නේ ටික කාලයයි. ඔයාගේ ළඟ ඉන්න යාළුවා දවසක නැති වුණා කියලා ආරංචියක් එනවනේ. අපි මොකටද මිනිස්සුත් එක්ක තරහ වෙන්නේ එතකොට? අපි මොකටද මිනිස්සුත් එක්ක ගහමරා ගන්න? හැමෝටම සමාව දීලා අතාරින්න. වෛර අරන් යන්න එපා. තරහ පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. සමාව දුන්නා අයින් කරන්න. වැරදි කරන මිනිස්සු ජීවිතේ තියාගන්න එපා. නිහඬව අතාරින්න. මොකද සමහර මිනිස්සු වැරදි කරන්නේ හිතාමතා, සමහරු නොදැනුවත්. වෛරය පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ. නිහඬව අතහැරලා දාන්න. කවුරුත් නැත්තම් තනියම ජීවත් වෙන්න. ඒක තමයි හොඳම දේ. ළමයි මිනිස්සුන්ට ආයුෂ තියෙන්නේ ටික කාලයයි. ඔයාගේ ළඟ ඉන්න යාළුවා දවසක නැති වුණා කියලා ආරංචියක් එනවනේ. අපි මොකටද මිනිස්සුත් එක්ක තරහ වෙන්නේ එතකොට? අපි මොකටද මිනිස්සුත් එක්ක ගහමරා ගන්න? හැමෝටම සමාව දීලා අතාරින්න. වෛර අරන් යන්න එපා. තරහ පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. සමාව දුන්නා අයින් කරන්න. වැරදි කරන මිනිස්සු ජීවිතේ තියාගන්න එපා. නිහඬව අතාරින්න. මොකද සමහර මිනිස්සු වැරදි කරන්නේ හිතාමතා, සමහරු නොදැනුවත්. වෛරය පරිගැනීම ඉස්සරට අරන් යන්න එපා. ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ. නිහඬව අතහැරලා දාන්න. කවුරුත් නැත්තම් තනියම ජීවත් වෙන්න. ඒක තමයි හොඳම දේ.